මේ දවස්වල හිප් හොප් මියුසික් තමයි ෆේමස් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපි අලුතෙන් එන මාසෙට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් දැම්මොත් channel එක හිට් කරගන්න පුළුවන් කියලා. ඔව් සර්. පින්කි කියන එක හරි. මේ හිප් හොප් කියන්නේ ෆේමස් මියුසික් කැටගරි එකක් තමයි. හැබැයි ඒක කොළඹ ජනතාව තමයි වැඩිපුරම අහන්නේ. වැඩිපුර තව ඕන වුණොත් ආයේ ගාල්ල නුවර වගේ පැතිවල. අපේ channel එකෙන් වැඩිපුරම ફોකස් කරන්නේ ග්‍රාමීය ජනතාව. එයාලා මේව දන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒක සාර්ථකයි කියලා. සර් ඒ අතරට හින්දි සින්දු දෙකක් විතර දැම්මොත්. ටානියා මේ අපේ රටේ සංගීතයක් කියලා දෙයක් තියෙද්දි මොකටද අපි නිකන් වෙන රටවල් වල සංගීත ෆේමස් කරන්නේ? ඒක හරියන්නේ නැහැ. එහෙමනම් සර් පරණ ඉංග්‍රීසි සින්දු එක ප්‍රෝග්‍රෑම් එකක් කරමුද? ඒවා අහන්න බලන්න ලොකු පිරිසක් ඉන්නවනේ. ඒවත් ඉතින් හිප් හොප් වගේම තමයිනේ. සර් මට හිතෙනවා අපේ පැරණි ගායක ගායිකාවන්ගේ සින්දු ප්‍රචාරය කරන වැඩසටහනක් කළොත් හොඳයි කියලා. මොකද තාමත් මිනිස්සු කැමති පරණ චිත්‍රපට ගීතවලට. හංසනා ඔය දේවල් දැන් ඉන්න පරපුරට ගැලපෙන්නේ නැහැ. ඒව කවුරුත් අහන්නේ නැහැ. නිසා ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. එහෙම කියන්න බෑ පින්කි. ඒ කාලේ 60 70 දශක චිත්‍රපට ගීත තමයි වැඩිපුරම ජනප්‍රිය වුණේ. ඔය අනිත් සාමාන්‍ය ගීත වලට වැඩිය ජනතාව ග්‍රහණය කරගත්ත පිළිගත්ත චිත්‍රපට ගීත. එතකොට අපිට නෑ කියන්න බෑ. ඒ කාලේ බාල වයස් වල හිටපු මිනිස්සු දැන් මැදි වයසේ වගේ ඇති. මේ රැලි නිසා මේ මිනිස්සුන්ට අහන්න දැන් ගීත නැතුව ඇති. ඉතින් හංසනාගේ අදහස හොඳයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් ඒ ගීත රසය ඒ විදියටම හිතට කාවද්දන්න පුළුවන් කෙනෙක්ව අපි සාකච්ඡාවකට ගේන්න ඕන. සර් ඔය වැඩේට ගැලපෙනම කෙනා තමයි ගාමිණී කළුපහන කියන ගායකයා. ඒ කටහඬේ පුදුම මායාවක් තිබුණේ. සින්දු ඇහෙනකොට අපිව වෙනම ලෝකයකට ගෙනියනවා. මිනිස්සු තාමත් හරි ආදරේ ඒ ගායකයාට. අන්න එයාව අපි ප්‍රෝග්‍රෑම් එකට ගෙනාවොත්. හරි. හැබැයි මේ වැඩේ කවදාකවත් හරියන්නේ නැහැ. දැන් අවුරුදු 10ක් විතර තිස්සේ එයා ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. සහ මට මතක විදියට ඒ කාලේ එයා ඉන්න කාලෙත් මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලට එයා සහභාගී වුණේ නැහැ.